අරගෝසනං අපි අද වීඩියෝ කතා කරමු MSNR කන්සෙප්ට් එකේ එන ට්‍රෙන්ඩ් ලයින්ස් ටික ගැන. හරිද? එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින්ස් මම ફોකස් කරන්නේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින්ස් types හතර විතරයි. මගේ setups වල මම ફોකස් කරන්නේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් setup මේ ට්‍රෙන්ඩ් ලයින්ස් types හතර විතරයි. හරිද? එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින්ස් හරිද? මම මුලින්ම ට්‍රෙන්ඩ් ලයින්ස් ගැන විස්තරයක් කිව්වොත් ඒ කියන්නේ ට්‍රෙන්ඩ් ලයින්ස් අපි MSNR කන්සෙප්ට් එකේදී යූස් කරන්නේ confluence එකක් විතරයි. හරිද? We use trend lines only as a confluence. කියන්නේ අපි confluence එකක් විදිහට විතරයි trend lines use කරන්නේ. අපි blindly මේ trend lines use කරන්නේ නැහැ මේ concept එකේදී. මොකද අපි හැමතිස්සෙම key level එකක් එක්ක combine කරලා තමයි trend lines අපි use කරන්න ඕනේ. නැතුව නිකන් use කරන්න බෑ. නිකන් use කරනවා නම් ඔයා trend lines හොඳට master කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ market එකට ඇවිල්ලා ඔයා trend lines වලින් විතරක් trade කරනවා නම් ඔයා හොඳටම මේ trend lines master කරලා තියෙන්න. හරිද? ඒකයි ඔයා මාකට් එකට ඇවිල්ලා ඔයා මුලින්ම බලන්න ඕනේ MSNR key levels ටික. හරිද? අපේ key levels ටික විතරයි ඔයා මුලින්ම බලන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ key levels එක align වෙන trend lines තියනවාද කියලා බලන්න. හරිද? නැතුව නිකන් මේ මාකට් එකට ඇවිල්ලා මුලින්ම trend lines ටික බලන්න එපා. ඔයා මුලින්ම ඔයාගේ key levels ටික mark කරගෙන ඉඳලා ඊට පස්සේ ඒවත් එක්ක trend lines align වෙනවා නම් විතරක් මේ mark කරගන්න නැත්තම් එපා. හරිද? නැත්තම් trend lines එම use කරන්න ඕනේ. මොකද trend lines use කරා කියලා මේ ලොකු දෙයක් වෙන්නේ නැහැ. හරිද? ලොකු දෙයක් වෙන්නේ නැහැ. මේ පොඩ්ඩක් අපේ කියන්නේ setup එකේ extra confluence එකක් විදිහට විතරයි අපි trend lines use කරන්නේ. හරිද? එතකොට මේ trend lines අපි MSNR concept එකේදී use කරන්නේ කොහොමත් අපි MSNR concept එක focus කරන්නේ මොකද්ද? closing price එකනේ. අපි focus කරන්නේ closing price එකනේ. එතකොට අපි trend lines උනත් draw කරන්නේ closing price එකෙන් තමයි. හරිද? අපි trend line draw කරන්නේ closing prices වලින් තමයි. දැන් ගොඩක් ඒ කියන්නේ කට්ටිය මේ trend lines draw කරන්නේ week එකෙන්නේ. week එකෙන් ඒගොල්ලෝ මේ trend lines මේ draw කරන්නේ. අපි MSNR concept එකේදී trend lines draw කරන්නේ මේ closing prices වලින් තමයි. හරි. එතකොට මේ trend lines types ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන අපේ trend line types ටික. එතකොට first trend line type එක තමයි continuation trend lines. හරි. continuation trend lines තමයි අපේ first trend line type එක. ඊට පස්සේ reversal trend lines. ඊට පස්සේ break and retest trend lines. ආයි break out for reversal trend lines. මේ trend lines types හතර තමයි ඔයගොල්ලන්ට ගොඩාක් වෙලාවට market එකේ spot කරගන්න පුළුවන්. ඒකයි මේ ගොඩක්ම වැඩ කරන්න තියෙන ලොකුවටම වැඩ කරන්න තියෙන chance එකක් තියෙන trend lines types ටික තමයි මේ තියෙන්නේ. මේක මගේ dataත් එක්ක මගේ කියන්නේ experience එකත් එක්ක මේ trend lines types හතර තමයි ගොඩාක් වෙලාවට market එකේදී වැඩ කරන්නේ. ඕගොල්ලන්ට අනික spot කරගන්න පුළුවන් easy spot කරගන්න පුළුවන් මේ trend lines ටික. කොහොමත් මේවා ටික තමයි තියෙන්නේ. තව තියෙනවා මේ වෙන advanced stuff තියෙනවා මේ trend lines එක එච්චර ඕනේ නැහැ. ඕගොල්ලෝ මේ basic දේවල් ටික හොඳටම ඇති. ඕගොල්ලොන්ගේ trading setup එකේ කියන්නේ MSNR use කරලා ගන්න trading setup එකේ confluence extra confluence එකක් විදියට use කරා. හරි. එතකොට අපි බලමු මේ මොකද්ද continuation trend line එකක් කියලා කියන්නේ. එතකොට continuation trend line කියන එක අපි නිකන් market structure එක ගත්තට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. හරිද? මෙන්න මේ වගේ ඔයා line charts දැම්මට පස්සේ මෙන්න මේ වගේ market එක තියෙනවා නම් හරි මේ වගේ print වෙලා තියෙනවා නම් ඒ line chart එක ඕගොල්ලන්ට මේක ගන්න පුළුවන් continuation trend line එකක් විදිහට. හරිද? මේ තියෙන්නේ bullish side continuation trend line එක. එතකොට මේ තියෙන්නේ bearish side continuation trend line එක. හරිද? simple දෙයක් තියෙන්නේ. මේ දෙක තමයි ගොඩාක්ම ඕගොල්ලන්ට market එකේ spot කරගන්න පුළුවන්. විශේෂයෙන් gold market එකේම ඕගොල්ලන්ට ගොඩාක් වෙලාවට මේව spot කරගන්න පුළුවන් මේ ඇති වෙන්නේ. හරි? ගොඩක් මේවල තියෙනවා. ඒකයි මම කියන්න ඕනේ අපි මේ trend lines මම personally මම trend lines draw කරන්නේ ගොඩක්ම 1 hour 4 hour time frames වල තමයි. හරි 1 hour 4 hour trend lines තමයි මම ගොඩක් වෙලාවට මේ focus කරලා ගහන්නේ. මොකද ඒ setups ගොඩක් වෙලාවට වැඩ කරනවා. හරිද? සාමාන්‍ය 1 hour මේ trend line එක 4 hour trend line එකක් කියලා කියන්නේ මාර strong. හරිද? ඒ වගේ දේවල් වලට වැඩ කරනවා. ඒවා අපේ key levels එක combine කරාට පස්සේ අපිට මේ හොඳ entries ගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ හොඳ strong entries ඒ කියන්නේ low risk entries අපිට ගන්න පුළුවන්. හරි. එතකොට මේ trend lines වල මේ තියෙන අපේ continuation trend lines types දෙක market structure මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ reversal trend line එක. හරිද? ඔයගොල්ලෝ මේ දෙකේ වෙනස පේනවනේ. market එක continuation trend line එකක් කියලා කියන්නේ යා මේක bullish පැත්තට යන ගමන්. හරිද? bullish trend එකට යන ගමන් තමයි මෙයා මේ continuation trend line එක හදන්නේ. ඒ කියන්නේ trend continuation එක තමයි මේ වගේ trend lines build up වෙන්නේ. හරිද? එතකොට මේ වගේ තැනකදී මාකට් එක නිකන් bearish side එකට එන ගමන් මෙහෙම trend line එකක් හදනවා. හරිද? මේ වගේ trend line එකක් හදනවා. මේකට කියන්නේ අපි reversal trend line එකක් කියලා. එතන මේ තියෙන bullish scenario එක මේ තියෙන bearish scenario එක මාකට් එක මෙහෙම එන ගමන් එයා trend line එක build up කරලා
මෙන්න මේ තර්ඩ් ටච් එකෙන් තමයි එයා මේ මූව් එක දෙන්නේ. හරි. එතන මේකෙත් ඒ සේම් සිනාරියෝ තියෙන්නේ. මාකට් එක බුලිෂ් පැත්තට යනවා. ගිහිල්ලා මේ වගේ රිවර්ස් ට්‍රෙන්ඩ් ලයින් එකක් හදනවා. මෙතනින් ටච් කරලා එයාගේ bearish side එකට මූව් එක දෙනවා. හරි. ඒතර ඔය තියෙන්නේ reversal trend line setup එක. හරි. එතකොට මේ තියෙන්නේ break and retest trend line type එක තමයි මේ තියෙන්නේ. එතකොට මාකට් එක ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ මාකට් ස්ට්‍රක්චර් එක මේ වගේ තමයි මේ බලා ගන්න පුළුවන් වෙන line charts දැම්මම පස්සේ මාකට් එක සාමාන්‍යයෙන් මේ වගේ bullish continuation trend line එකක් හදලා මේ උඩ තියෙන key level එක tap වෙලා කියන්නේ strong key level එක tap වෙලා මාකට් එක මේ පල්ලෙහාට reject වෙනවා. හරිද? පල්ලෙහාට reject වෙලා මෙතනින් අපිට structure shift එකක් දෙනවා bearish side එකට. ඊට පස්සේ යා මොකද ගන්න මෙතන තියෙන trend line එකට යා retracement එකක් දීලා මේකත් එක්ක align වෙන key level එක tap වෙලා තමයි යා මේ sell move එක දෙන්නේ. හරිද? අන්න එහෙම දෙයක් තමයි මේ break and retest වල වෙන්නේ. ඔයගොල්ලෝ මේක නම් ගොඩක් වෙලා ගොඩක් මේ spot කර ගන්න පුළුවන්. හැබැයි මේක නම් පොඩ්ඩක් lower time frame වගේ තමයි හැදෙන්නේ. හරිද? ඒ කියන්නේ 15 minute වල වගේ ඔයගොල්ලන්ට මේක ගොඩක් වෙලාවට දැක ගන්න පුළුවන් වෙයි. මේ ඒ කියන්නේ 1 hour 4 hour වල වගේ නම් පොඩ්ඩක් අඩුයි හැදෙනවා. 15 minute time frame එකේ වගේ නම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේක හොඳ මේ එන්ට්‍රි පොයින්ට් එකක් විදිහට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක් හැදිලා තියලා මෙතනින් අපිට කී ලෙවල් එකක් ඕවර්ලැප් වෙනවා කියන්නේ හොඳ එන්ට්‍රි පොයින්ට් එකක් විදිහට මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් ටයිප් එක ගන්න පුළුවන්. මේ ට්‍රෙන්ඩ් ලයින් ටයිප් එක. හරිද? එතන මේ තියෙන්නේ ඒකේ බුලිෂ් සිනාරියෝ එක මේ තියෙන්නේ. අපිට පල්ලෙහාට මේ වගේ කන්ටිනියුේෂන් ට්‍රෙන්ඩ් ලයින් එකක් එනවා. ඒ ට්‍රෙන්ඩ් ලයින් එක මාකට් එක කැන්ඩල් බොඩි එකකින් ක්ලෝස් මේ බ්‍රේක් කරනවා. බ්‍රේක් කළා එතනින් අපිට ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකක් දෙනවා. ස්ට්‍රක්චර් ෂිෆ්ට් එක දුන්නාට පස්සේ මාකට් එක මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකට එන මූව් එක. ඒ කියන්නේ මේ රිට්‍රේස්මන්ට් එකෙන් මෙන්න මේක ටැප් වෙලා මෙතන කී ලෙවල් එකක් එක්ක ඒක ඕවර්ලැප් වුණාට පස්සේ මාකට් එකේ අන්නේ මේ කී ලෙවල්ස් වලට ටැප් වෙලා එයාගේ බුලිෂ් සයිඩ් එකට මූව් එක දෙනවා. එතන මේක තමයි break and retest trend line types දෙක. හරිද? මේව තමයි break and retest trend line types තියෙන්නේ. මාකට් ස්ට්‍රක්චර්. එතකොට මේ තියෙන්නේ last trend line type එක breakout of a reversal trend line. හරි මේ තියෙන්නේ breakout of a reversal trend line. එතකොට මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ අපේ reversal trend line එක. මේ තියෙන්නේ අපේ reversal trend line එක. මෙන්න මේ reversal trend line එකක් ඔය කලින් කියපු සිනාරියෝ එක වගේම තමයි. මේ වගේ reversal trend line එකක් හැදලා තියෙනකොට මාකට් එක මේ උඩ තියෙන key level එක tap වෙලා එයා මේ trend line එක break කළා. මේ තියෙන reversal trend line එක break කළා පල්ලෙහාට structure shift එකක් දීලා ආයෙ මෙතනට retracement එකක් අරගෙන එයාගේ sell move එක continue කරනවා. හරිද? එයාගේ sell move එක continue කරනවා. මේ වගේ market structure එකක් තමයි ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඒකත් එක්ක මේ තියෙන මේකේ bullish scenario එක market එක මේ වගේ උඩට යාගේ රිවර්සල් ට්‍රෙන්ඩ් ලයින් එක හදාගෙන ගිහිල්ලා ඒක බ්‍රේක් කරනවා. බ්‍රේක් කරලා මෙන්න මේ මැද තියෙන කී ලෙවල් එකත් එක්ක මේක ඕවර්ලැප් වුණාට පස්සේ මාකට් එක බයි මූව් එක දෙනවා. හරිද? මේ තියෙන්නේ break out of a reversal trend line. හරිද? මේක ගොඩාක් ඔයගොල්ලන්ට මාකට් එකේ ස්පොට් කරගන්න පුළුවන්. මේ ටයිප් වෙන හැබැයි ටිකක් අඩුයි ස්පොට් කරගන්න. මොකද වැඩි හැදෙන්නේ නැති ටයිප් එක. හැදුනොත් එimhe ගහන්න පුළුවන් මේ වගේ එකක්. මේවත් හොඳ high probable මේවා තමයි. ඒ කියන්නේ trend line type එකක් තමයි. එතකොට මේ trend lines වල හරිද? අපි කොහොමද දැනගන්නේ මේ trend line එක වැඩ කරයිද නැද්ද කියලා. හරිද? වැඩ කරයිද නැද්ද කියලා දැනගන්න පුළුවන් එකම දේ තමයි අපි ගමුකෝ මෙතන continuation trend line එක. හරිද? ඔන්න අපේ bullish side එකට continuation trend line එකක් මෙහෙම තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙහෙම ඔන්න අපේ trend line එක තියෙනවා. හරි. එතකොට අපිට මේ trend line එක වැඩ කරයිද නැද්ද කියලා දැනගන්න පුළුවන් first confluence එක තමයි. හරිද? first confluence එක තමයි market එක මෙන්න මෙහෙම ගිහලා ඔන්න මේ තියෙන අපේ first එක. හරි. මේ තියෙන අපේ first touch එක. ඊට පස්සේ මේ තියෙන අපේ මොකද? මේ තියෙන අපේ second touch එක. මේක මම අඳ ගන්නම්. ඔන්න අපේ මේ තියෙන අපේ second touch එක. හරි. මේ තියෙන අපේ second touch එක. එතකොට මේ second touch එක දුන්නට පස්සේ මාකට් එක මෙන්න මේ දෙන පුෂ් එක තියෙනවා නේද? මෙන්න මේ දෙන පුෂ් එක මේ second touch එකෙන් පස්සේ දෙන පුෂ් එක තියෙන. මේ පුෂ් එකෙන් මාකට් එක structure shift කරන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් එයා shift එකක් දෙන්න ඕනේ. මාකට් එක shift එකක් දෙන්නම ඕනේ. හරි අපිට මේ trend line එක මෙන්න මේ third touch එකෙන් අපිට ගන්න පුළුවන් වෙයි කියලා අපිට confluence එක දෙන්නේ මෙන්න මෙතන. අපිට මේ confirmation එක දෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ second push එක තමයි ඔයගොල්ලෝ focus කරන්න ඕනේ. ඔයගොල්ලෝ trend line එක use කරනවා මෙන්න මේ second push එක ගැන හැමතිස්සෙම note එකේ ඉන්න මේ second push එක shift එකක් දුන්නොත් තමයි market එක සාමාන්‍යයෙන් මෙන්න මේ third push එකෙන් මේ third move එකෙන් මේ push එක දෙන්නේ. හරි මේ උඩට move එක දෙන්නේ එහෙම. එතන මේකම තමයි හැමතිස්සෙම කියන්නේ ඕනම trend line එක මේ දේ බලන්න. මේ දේ හැමතිස්සෙම බලන්න. මෙතන මේ shift එක හොඳ strong shift එකක් වෙන්න ඕනේ. මේක ඔයගොල්ලන්ට 1 hour 4 hour වගේ නම් ඕන තරම් බලන්න පුළුවන්. මේ වගේ trend lines ඕන තරම් build up වෙලා තියෙනවා market එක ඇතුළේදී. මේ බලන්න. හරිද? මේ shift එක බලන්න මුලින්ම. shift එක තමයි මේ MSR concept එකේදී අපේ entries වලදී බලන්න ඕන main
කන්ෆර්මේෂන් එක shift එක. හරිද? අපිට shift එකක් නැත්තම් මම නිකන් නේ shift එකක් නැත්තම් no trades වගේ තමයි. හරිද? මගේ setups වල තියෙන්නේ. හැබැයි ඒක මගේ experience එකත් එක්ක මට price action අනිත් දේවල් තියෙනවා මට shift එක නැතුණත් ගහන්න පුළුවන්. ඒක මගේ experience එකත් එක්ක. නැත්තම් ඕගොල්ලෝ beginner කෙනෙක් විදියට හැම තිස්සෙම shift එකක් බලලා තමයි මේ ඔයගොල්ලෝ trades වලට enter වෙන්න ඕනේ. මොන දේ කරත්. හරිද? මතක තියාගන්න trend lines අපි use කරන්නේ confluence එකක් විදියට විතරයි. අපේ main concept එක MSNR. හරිද? ඕගොල්ලෝ මාස්ටර් කරන්න ඕනේ MSNR key levels ටික. trend lines ඕගොල්ලන්ට ඒකට extra confluence එකක් විදියට add කරගන්න පුළුවන්. හරිද? trend lines මාස්ටර් කරන්න යන්න එපා මුලින්ම ඕගොල්ලෝ MSNR key levels ටික මාක් කරලා මාස්ටර් කරලා ඉන්න. හරිද? ඒ ටික ඔයා මාකට් එකට ඇවිල්ලා ඒ ටික මාක් අප් කරගෙන ඊට පස්සේ ඔයා බලන්න මේ trend line types මොන හරි තියෙනවද කියලා. ඔයාගේ key levels වලට overlap වෙන්න align වෙන්න මේ trend line types තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට ඒව apply කරගෙන මේ ඔයාගේ entries තව refine කරගෙන ගන්න. හොඳ entries ගන්න පුළුවන්. හරිද? මේක ඒ refinement tool එකක් විතරයි. මේ ඔය ටික තමයි අපිට කොහොමත් trend lines වලදී කතා කරන්න තියෙන්නේ. මේ ටික තමයි අපිට trend lines වල කතා කරන්න තියෙන්නේ. මේ trend line types අතර විතරයි මම personally use කරන්නේ. මොකද මේ ගොඩාක් දේවල් අපි add කරගන්න ඕනේ අපේ concept එකට. වැඩ කරන ඒවා ටික විතරක් add කරගත්තා නම් ඇති. මොකද මේ ඕවර් කම්ප්ලීට් කරගන්න ඕනේ නැහැ කිසිම දෙයක්. මේ ඕවර් කම්ප්ලීට් කරගත්තට පස්සේ අපිටත් ඒ කියන්නේ අපේ සයිකොලොජි වලට අමාරුයි. අපි කියන්නේ පර්ෆෙක්ට් සෙටප් එක වෙනකන් හැමතිස්සෙම ඉන්නවා. A+ වෙනකන් අපිට හැමතිස්සෙම ඉන්න බෑ. මොකද හැමතිස්සෙම මාකට් එක A+ සෙටප්ස් දෙන්නේ නැහැ. හරිද? ඕගොල්ලන්ට ඒ කියන්නේ ක්‍රියේට් කරගන්න පුළුවන් ඕගොල්ලෝගේ සෙටප් C ග්‍රේඩ් එකක්, B ග්‍රේඩ් එකක්, A ග්‍රේඩ් එකක් කියලා ඕගොල්ලන්ට සෙටප් ග්‍රේඩ් කරලා ඒවට රිස්ක් කරන විදිහත් එක්ක තමයි ඕගොල්ලොන්ට ගොඩක් වෙලාවට මේ එන්ට්‍රීස් මේ ගහන්න පුළුවන් වෙන්නේ. හරිද? හැමතිස්සෙම A+ සෙටප් එක වෙනකන් ඉන්න එපා. ඒව ග්‍රේඩ් කරලා ඔයගොල්ලන්ගේ රිස්ක් එක මැනේජ් කරලා හරිද? රිස්ක් කරන ගාන අඩු කරලා සීක්‍රට් සෙටප් එක රිස්ක් කරන ගාන ඔයා ඒක මේ ඔයා ඒක තනියෙන් හිතලා ඒක ඔයා ඩිසයිඩ් කරගෙන ඒ විදිහට කරගන්න ඕනේ. ඔයගේ account එකේ capital එකත් එක්ක. හරිද? එතකොට මේ ටික තමයි අපිට කොහොමත් trend lines වල කතා කරන්න තියෙන trend lines types ටික. ඔය ටිකත් එක්ක ඒකයි බොයිස් එහෙනම් මතක් කරන්න ඕනේ channel එකට subscribe පාරක් දාන්න. ඒකයි like එකක් දාන්න, comment එකක් දාන්න, මගේ TikTok එක follow කරන්න. මම ඒකේ ඔක්කොම executions ටික දානවා. මගේ trade breakdown හැම එකක්ම මම TikTok එකේදී post කරනවා. ඕගොල්ලන්ට එතනින් මගේ trade breakdown බලන්න පුළුවන්. මොකද මම හිතනවා එතනින් ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මගේ setup එක ගැන. හරිද? මම ඔය time and price කොහොමද use කරන්නේ? ඒ දේවල් ගැන ඔගොල්ලන්ට එතනින් ඉගෙන ගන්න පුළුවන්. ඒකත් එක්ක මතක් කරන්න ඕනේ මගේ mentorship එකේ අලුත් batch එක start වෙනවා මේ month එකේ 16. ඔගොල්ලන්ට ඒකට join වෙන්න පුළුවන් කැමති කට්ටිය ඉන්නවනම් මට message එකක් දාන්න. එක්ක TikTok එකෙන් මට message එකක් දාන්න නැත්නම් මේ number එකට මට message එකක් දාන්න. මම ඔයගොල්ලන්ව ඒකට add කරන්න. හරිනේ. ඒතර ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් boys අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.